එමුනේ පෝරියෙල්ල කරියන්නේ නැහැ. උත්තර කැරිය ටෝක් කරනවා බං. වැරද්ද වහන්න. ඌවම අල්ලන්න තිප්පු කියලා ඉන්නේ. මොකද්ද කියන්නේ මේ දැන් කැරිය ටෝක් කරනවා මම ටෝක් කරනවා කියන්නේ මම මොකද්ද බං මම උඹලා මැච් එකේ හිටියද? මෙතන ඇංගිලා මම පැන්න ගියා. ගහවයි අනේදි මේ පැත්ත යනවා කියන්නේ බං. අන්න එපා. ඒ උට I need glue. අරුව ගානි. Thanks. හරි මොකද්ද ප්‍රශ්නේ ඔයාට මාත් එක්ක ඔයාට තියෙන මොකද්ද ප්‍රශ්නේ ඔයා මොකද්ද ලයිව් එක බලාගෙන ඇවිල්ලා ගන්නෙ මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා මම යන්න ඕනේ ඔයාගෙන් අර මෝඩෙක් වීඩියෝ එකකුත් අදලා දාලා ඔයා අර මෝඩියෙකුත් වීඩියෝ ඔබ ගැන කියන්නේ කියලා ඌත් ආව එකපාරට ඌත් ආව මගේ යාළුවා ඒ වුණාට උඹේ account එකයි හරිද ඔයා උඹේ account එක සෙට් එකම ලයිව් බලාගෙන ඇවිල්ලා ගැව්වා නැත්තම් ෂැඩෝත් හදලා තිබ්බ වීඩියෝ එක කොහමද කවුද ෂැඩෝ කියන්නේ අර ඒඩබ්ලියුම් ගහන මන් දන්නේ නැහැ බා මං ඉන්නේ ඇක් එකෙන් අපිත් බීආර් ගහන්න එපයි නේද ගහපන් අපි ලයිව් බලන් ගහන්න කිව්වේ ලයිව් බලන් ගහලා මේ වීඩියෝ හදන්න කිව්වේ උඹලා ස්කෝඩ් එකේ උන්ට කිව්වේ නෑ නේද මෝඩ කතා කියන්න එපා රේ හරිද කියන්නේ උඹට අපි කියන්නේ නෑ බලන්න ලයිව් මොනවාද මේ බීආර් ගහන්න එපා කියලා අපි කිව්වේ මෝඩි වගේ තනියෙන් ඉද්දී ඇවිල්ලා නිකන් ලයිව් බලන් ගහලා නිකන් ගොන් වීඩියෝ හදන්න එපා දැන් අද ගැහුවා ඔයාට දුන්නනේ ඔයාගේ account එකෙන් ඔයාත් දන්නේ නැහැ කොහමද උල්ලු ගැලේ ඉන්න දීලානේ තියෙන්නේ තුන් දෙනෙක් හරි හතර දෙනෙක් ඇවිල්ලා එකට ගහද්දි හරි වැඩ්ඩු. ඔව්. එයි දන්නේ එතකොට මැච් එක කැන්සල් කරාම උඹලා කැන්සල් කරන්නේ. ඒකනේ බං අපිත් එකම කැන්සල් කරනවා මගේ ටීම් එකට ඔයගොල්ලෝ ඒක බයින් වෙලක් තියෙන්නේ දන්නේ නැහැ ඒවා ඔයාත් දන්නේ මන් දන්නේ ඔයාද ගහන වෙන කෙනෙක් දන්නේ නැහැ. හරිද? මං ඉන්නේ අපිට මැච් මේකින් නෑ හරිද? දැන් ආපු ගමන් තමයි කියන්නේ ඒක තමයි කියන්නේ. සාදුරු දෙමුනේ පෝරියෙල්ල කරියන්නේ නැහැ. සාදුරු දෙමුන කරන්න පෝරියෙල්ල ගන්න. කියලා තිබ්බා. මේ බලන්න. කියලා තිබ්බා ඉතින් කොයිද වැඩ නැහැ ඉතින් කැරියට කෝල්ලක් ගන්න ඉඳ බං කැරියට ඕක් කරනවා හුත්තෝ එච්චර වැරද්ද කරලත් උත්තර කැරියට ඕක් කරනවා බං වැරද්ද වහන්න ඌවම අල්ලන්න තිප්පු කියලා ඉන්නේ කාටද කෝල් එක දැන් සදුර කෝල්ලක් කරා ආපෝ ආයිත් බවුස අයියෝ මට මතක් දැකීරේ හෙලෝ හෙලෝ දැන් මොකද්ද ඔයා කියන්නේ දැන් ඔයා කියන්නේ ඕගොල්ලෝ දැන් අහපන්කෝ දැන් මම ලයිව් එක බලාගෙනවත් දැන් මම මුකුත් දන්නෙත් නෑ බං මම දැන් නිදාගන්න නැගිටින් උඹ මොකද්ද කියන්නේ මේ දැන් කැරිය ටෝක් කරනවා මම ටෝක් කරනවා කියන්නේ මම මොකද්ද බං මම උඹලා මැච් එකේ හිටියද බං ඔබ නෙමෙයි හරිද උඹලා TDM එකේ උන් දැන් උඹ කිව්වනේ කික් TDM එකේ උන් කියන්නේ බං ඔය එකෙක්නේ ඉන්නේ බං ගෲප් එකක ඔය අපේ එකෙක් චුට්ටා ගෲප් එකට ගත්ත කියලා උඹට කොච්චර අවුල් ගියාද කියලා උඹට තේරුණානේ නැහැ ඉතින් හරි ඒක තමයි දැන් අහපන්කෝ උඹ කලින් පාර නැති උකාරිස් නෑ හරිද නැති උකාරිස් නෑ උඹට අවුල් ගියානේ චුට්ටා ගෲප් එකට ගත්ත කියලා අහපන්කෝ ගෲප් එක යකෝ මං ඔකත් එක්ක අහපන් දැන් උඹ චුට්ටව ගෲප් එකට ගත්තානේ හරි මම දැන් මූතේ ප්ලේ කරලවත් මම මූව කවුද කියලාවත් දන්නේ නැහැ TDM එකේ ඉන්නවද කියලාවත් මම දන්නේ නැහැ බං මම ගිල්ඩ් එක දැන් කරන්නෙත් නැහැ මම නිකන් හිටියට ෂැඩෝලා තමයි කරන්නේ හරි දැන් ලයිව් බලාගෙන ගැහුවා කියනවනම් මම ඌට කතා කරලා ඌ ගිල්ඩ් එකෙන් කික් කරන ඒක නෙමෙයි පල්ලි ප්‍රශ්නේ උඹ මේ උඹ ලයිව් එකේ නෑ ඔයා අද නෙවෙයි කිව්වා කලින් කිව්වා කරනවා කියලා මොකද්ද කලින් නෑ මම චලන මට මැසේජ් දැම්මා මම ගෲප් එකේ මැසේජ් එකක් දාපුවාම ලයිව් බලාගෙනද ගැහුවාද කියලා නැහැල්ලු එකම මැච් එකයිලු සෙට් උනේ ඒක රැන්ඩම්ලු සෙට් උනේ මේ කියලා තමයි මට කිව්වේ බං මට එතනින් යන්න මොකුත් බං මං ඇහුවා මට කිව්වේ නෑ ඒ කියන්නේ එක මැච් එකක් ඉඳ මං හිටියා හරිද තව මැච් යන්න හරි එලේ දැන් ආපන්කෝ දැන් ආපන් මේ ආපන්කෝ දැන් ආපන් මේ නෑ මල්ලි අහනවකෝ ඊ INF දංගයා නෑ අහනවකෝ මේ අහනවා ඊ INF දංගයා අපිට සෙට් වෙලා අපි හොයාගෙන ආවා මේ අපිට මට තේරිච්ච විදිය හොයාගෙන ඇවිල්ලා ගැහුවා මචං මම එතනදී වචනයක්වත් කිව්වේ නෑ මම උඹට කෝල් කරලවත් කිව්වේ නෑ මොකද උඹට කියලා වැඩක් නෑ හරිද උඹ ලයිව් එක බලාගෙන ඉන්නේ නෑනේ යකෝ අපි මැච් කැන්සල් වෙද්දි උන්ගේ මැච් කැන්සල් වෙනවා ඉතින් ඒක තමයි එහෙනම් මං කික් කරලා දාන්නම් බං මම බැලුවේ නෑ ලයිව් එක ඒකයි මං කියන්නේ නෑ ඉතින් උඹට ඉතින් ඕක කියලා වැඩක් නෑ මම උඹට කියලා තිබ්බ කලින් කියලා තිබ්බේ මං මම නෑ උඹට කියලා තිබ්බේ නැද්ද කියන් කලින් ඉතින් අහපන්කෝ ඉතින් යකෝ මමද ලයිව් එක බලාගෙන උඹට ගැහුවේ මමද ගැහුවේ කියපන්කෝ එතනින් එහාට වැඩක් නෑ ඉතින් දැන් අහපන්කෝ INF දංගයා ගහන කාලේ INF දංගයා ලයිව් බලාගෙන ගහපු කාලේ මම උඹට කතා කරලා කිව්වද ඌ ගිල්ඩ් එකේ තියාගන්න එපා මූ ලයිව් බලන් ගහනවා කියලා මම උඹට කිව්වද මම දන්නෙත් නෑ බං INF නෑ ආව TDM එකේ දැන් ඇදුවේ උඹද නැද්ද වෙන කවුරු හරිද TDM එක හැදුවේ
කිව්වේ මම දැන් බං ගිල්ඩයක් කරන්නවත් මම ලයිව් දාන ටයිම් එකට ලයිව් දානවා විතරයි බං. කාටද මේ බණීට කොයිද ඉමෝට් දැම්ම කියලා ජස්ටෝ කික් කරන්න පුළුවන් උඹලා අපිට මේන් වදින්නේ මෙන්න මෙතනින් වදින්න හරියට මාක් මෙතන. ඉතින් ඒක තමයි මං කිව්වේ උඹට එහෙම ලයිව් බලාගෙන ගෑවනම් මට කතා කරලා කිව්වනම් මං ඒක කික් කරලා දානවා කියලා බං. දැන් ඒකනේ මං උඹට සිංහලෙන් කිව්වේ. අපි කිව්වනේ අපි කියලානේ තිබ්බේ. ඉතින් එක මැච් එකක් රැන්ඩම් සෙට් වුණා. රැන්ඩම් සෙට් වුණා. ඒක මම ලයිව් එකත් බැලුවා. හරිද දැන්? රැන්ඩම් අර උඹට එතකොට අර TikTok දාදිනේවත් උඹ දැක්කා. අනේ බං හරි. මොකද TikTok දාලා තියෙන්නේ? අර ගිල්ඩේ හරිද අර සැනක්ස් කියන එකාගේ account එකක් දැක්කනේ ගින් තියෙන. ඌම TikTok දාදිනවා. අර ඊට පස්සේ ට්‍රිවාගේ account එකෙන් ගන්න ෂැඩෝ කවුද කියලා ඌත් දාදිනේ TikTok. තාම නාද බං කතා. තියන්. ඉතින් වැඩන්න කතා කළා. උඹට කලින් කියන්න තිබි මම ඕක. මටත් ඉතින් මට නම් උඹට ඒ ප්‍රශ්නයක් නැහැ මල්ලි. මට නම් උඹට ඒ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැත්නම් මම ඒ කලින් කියලා තිබ්බනේ උඹට. ඉතින් මෙහෙම අනේ මම නම් ලයිව් එක උඹට බලාගෙන ගහලත් නෑ මං මචං උඹේ මැච් වල මැච් මේකින් කරලත් නෑ හරිද උඹලා ඊයේ අහපන්කෝ එතකොට ඊයේ දඟයා මේ මොනවාද මැච් මේකින් කරලා ඉවරේ මැච් එකේ සෙට් වෙලා ගහපු එක හරිද දැන් මම උඹට කතා කරලවත් කිව්වද ආයිත් ඒක තමයි කිව්ව මං මොකක් හරි සීන් එකක් තියෙනවනේ ඔක කික් කරන්න හරි කියන්නේ තිබ්බ ලීඩට ආයිත් ඒක තමයි මටත් කිව්වා නම් එහෙම මට දැන්නේ උඹ මට කිව්වේ දැන් මට කතා කලින් එකපාරක් කිව්වා ඒක කියව පාර මම උගෙන් අහපුවම ඌට කෝල් කරලා මැහුවා මං කියලානේ තිබ්බේ මං නොකී ඒක තමයි මං දැන් ඔයා ජත්තියෝ දැන් අද පළවෙනි මැච් එකත් බලන් හිටියා දැන් මැච් තුනක් බලන් හිටියා මං ඉතින් ආයි බලන් ඉන්නේ දැන් තුනක ඕක වුණා ඒකින් ආයි බලන් ඉන්නේ මම හරි කියන්නේ නෑ බං උත්තර කිව්වනම් එහෙමයි මට අදාළ නෑ මං ලයිව් බලන් ගාන එක නේ බං උත්තර පොන්න කතා යල්ලන්නේ නැත්තු කික් කරනවා කියලා ඌ ලයිව් බලාගෙන යනවා දැන් කියනවා මේ ඌ ලයිව් රැන්ඩම් මැච් සෙට් උනේ